මාව කියන්නේ මොකක්ද? ග්ලූකෝමාව කියලා කියන්නේ දැන් ඒකෙදි වෙන්නේ ඇහි දෘෂ්ටික ස්නායුවට හානියක් වීම නිසා තමයි වෙන්නේ. අන්ධභාවයට පත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇහි රුධිර පීඩනය වැඩිවීම ග්ලූකෝමාව ඇතිවීමට හේතුවක්. එතකොට ඒත් එක්කම තව දෙයක් වෙනවා. තව දෙයක් වෙන්න පුළුවන් ග්ලූකෝමාව ඔය ගොඩක් වෙලාවට සීනි වැඩි වුණාට පස්සේ ඇහි සීනි වැඩි වුණාට පස්සේ ඔය ෂොක් එකක් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ එහෙම ෂොක් වුණාම සමහර වෙලාවට ඇස් දෙකට ග්ලූකෝමා වෙන්න පුළුවන්. මොකද මම ඒක හොඳටම දන්නේ අපේ ළඟදී අපේ මාමා කෙනෙක්ට එයාට ෂුගර් තිබ්බා. ෂුගර් තිබිලා එයාට ෂොක් එකක් ඇවිල්ලා එයාගේ ඇහි එක පැත්තක ඇහි පැත්තක් පේන්නේ නැතුව ගියා. ඇහි පැත්තක් පේන්නේ නැතුව ගියා. මම හිතන්නේ දැන් හිමීට හැදෙනවා. නමුත් කාලාන්තරයක් යන වැඩක්. සමහර කට්ටියට හැදෙන්නෙම නැහැ. ඒ කියන්නේ එක පැත්තක් පේන්නේ නැහැ. ඒකට හේතුව දැන් සුද ඇතිවීම අපිට හරි සරලව අයින් කරන්න පුළුවන්. අපිට අක්ෂිකාචය අයින් කළා මේක අයින් කරන්න බෑ. ග්ලූකෝමාව අයින් කරන්න බැරි. ග්ලූකෝමාවේදී ඇහැ හොඳටම තියෙනවා. ඇහැ හොඳටම තියෙනවා. කචල් යන්නේ මොකද්ද? ඇහි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇහැ හොඳටම තියෙනවා. ඇහි කචල් යන්නේ දෘෂ්ටික ස්නායුව තමයි ඩැමේජ් වෙන්නේ. දෘෂ්ටික ස්නායුව ඩැමේජ් වෙනකොට ඇහැට ඔක්කොම ටික එනවා, එළිය එනවා, දෘෂ්ටි විතානේ වැඩ කරනවා, මේ ප්‍රතියෝජක පේශීන් වැඩ කරනවා. කිසිම ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැතුව ඇහැ වැඩ කරනවා. හැබැයි කචල් වෙන්නේ මොකද්ද? කචල් වෙනවා කියන්නේ හොඳ නැහැ. අවුල් වෙන්නේ මොකද්ද? දැන් මෙන්න මෙතන දෘෂ්ටික ස්නායුවට හානි යනවා. දෘෂ්ටික ස්නායුව හානි වේ. දෘෂ්ටික ස්නායුව හානි වුණාම මොකද්ද වෙන්නේ? දෘෂ්ටික ස්නායුව හානි වුණාම වෙන ප්‍රශ්නේ තමයි දෘෂ්ටික ස්නායුව හානි වුණාම පෙනීම දැන් ඇහැ හොඳට වැඩ කරනවා. හරිද? ඇස හොඳින් වැඩ කරනවා. ඇසෙහි කිසිම ගැටලුවක් නැහැ. දැන් සාමාන්‍යයෙන් ග්ලූකෝමාව හැදුනහම සාමාන්‍යයෙන් මේ නෝමල් විෂන් එක. හරිද? සාමාන්‍යයෙන් පේන විදිහ. හරිද? සාමාන්‍යයෙන් පේන විදිහ තමයි අර තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ටිකක් මුල් කාලේ පේන විදිය. සාමාන්‍ය මේ කාලෙත් ගොඩ ගා ගන්න බෑ. හැබැයි උතනින් නතර කරගන්න පුළුවන්. ඉතින් දියවැඩියාවෙන් පාලනය කරාම. දැන් හිතන්නකෝ ෂුගර් වැඩි වෙලා ග්ලූකෝමා තත්ත්වයකට ආවොත් ෂුගර් පාලනය කරවුවොත් මේක බේර ගන්න පුළුවන්. වෙන බෙහෙත් නැහැ. ඉංග්‍රීසි වෙදකමේ කිසිම බෙහෙතක් නැහැ. සිංහල වෙදකමෙත් තියෙනවා කියලා කිව්වට බොරු වෙන්න පුළුවන් බොහෝ විට. හරිද? ග්ලූකෝමාවේ ආරම්භක අවස්ථාව තමයි මේක. හරිද? මේ ඔන්න ග්ලූකෝමාවේ ටිකක් දරුණු අවස්ථාව මේ දෙපැත්ත පේන්නේ නැහැ. ඔයාලට පේනවද? ඒ කියන්නේ එයාට ග්ලූකෝමාව හැදිච්ච කෙනෙක්ට ද්විනේත්‍රික දෘෂ්ටි අඩු වෙනවද නැද්ද? අඩු වෙනවද වැඩි වෙනවද? මොකද හිතන්නේ? ද්විනේත්‍රික දෘෂ්ටිය ග්ලූකෝමාව අන්න හරි උත්තරය ආවා. අඩු වෙනවා. ද්විනේත්‍රික දෘෂ්ටි අඩු වෙන එයාට පෙනීම අඩු වෙනවා. පෙනීමේ පරාසය අඩු වෙනවා. පේන ටික පැහැදිලිව පේනවා. පේන එක සාමාන්‍ය විදිහට පේනවා. ග්ලූකෝමාව හැදෙන්න කලින් පස්ස කෙනෙක්ගේ තියෙන්නේ ද්විනේත්‍රික දෘෂ්ටි එන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. පේන්නේ නැහැ. වාහනයක් එහෙම එලවන්නත් බැරි වෙන කාලයක් ගියොත්. දැන් මේ බලන්න භයානකම ග්ලූකෝමාව. යාගේ ද්විනේත්‍රික දෘෂ්ටිය හොඳටම අඩු වෙලා. දැන් මෙතනදී චුට්ටක් අඩුයි මේ. චුට්ටක් පේන්නේ. මෙතනදී මොකද වෙන්නේ? ග්ලූකෝමාව දරුණුවටම ආවහම චුට්ටක් පේනවා. බොද්ද වෙලා වගේ එකක් පේනවා. හරි? එන්න මොකද වෙන්නේ? ද්විනේත්‍රික දෘෂ්ටිය එන්න එයාට පේන පරාසය අඩු වෙලා ගිහිල්ලා එක තැනකදී නැති වෙලාම යන්නත් පුළුවන්. ඒතොර ඒක වෙන්නේ ඇහි තියෙන ඔක්කොම දේවල් ටික ෆන්ක්ෂන් වෙනවා. ඒක අවුලක් නැහැ. වෙන්නේ එක දෙයක් මොකක්ද වෙන්නේ? වෙන්නේ එයාට නැති වෙන්නේ මොකද්ද? එයාට නැති වෙන්නේ ස්නායු ටික. ඒ කියන්නේ එයාගේ ඇහැ හොඳට වැඩ කරන හැබැයි ස්නායු අක්‍රමවත්ව වැඩ කරද්දී තමයි මේක වෙන්නේ.